ආයුබෝවන් දුවේ පුතේ. අද මම කතා කරන්නේ WB මකුලලුව මහතාගේ හෙළ ගී මග කියන ග්‍රන්ථය ගැනයි. මේ පොතේ ප්‍රථම මුද්‍රණය මහරගම සමන් මුද්‍රණාලය මගින් 1962 දී පළ කරලා තියෙනවා. දෙවන මුද්‍රණය එවකට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජන සංගීතය පිළිබඳ කතිකාචාර්ය සුමනදාස කේන්දසිංහ සූරීන්ගේ සංස්කරණය හා සමග සංස්කෘතික අමාත්‍යාංශය මගින් රුපියල් 280කට අලෙවි කරලා තියෙන්නේ. පළමු මුද්‍රණයේ පිටු 139ක් තියෙනවා. හෙළ ගී මග කතුවරයා එම ග්‍රන්ථය නිර්මාණය කළේ තුන් පිහිටක් පතාගෙන බව එහි හැඳින්වීමේ දක්වා ඇත. එනම් හෙළ හුරුව සමග දැනට ඉතිරිව පවතින පැරණි ගැමි නාදමාලා සමූහය නෑසෙන්නට නොදී රැක ගැනීම. හෙළ ගායනා විධිමත් ක්‍රමයක පිහිටුවීම. සිංහල සංගීතයකට අඩිතාලම දැමීම කියන කාරණා තුනයි. මෙම යුගයේ මකුලලුව සූරීන් සිංහල සංගීතයකට අඩිතාලම දැමීම සඳහා විවිධ බාධක මැද අභියෝගාත්මකව මුහුණ දුන්නා. එකල හින්දුස්ථානී රාගධාරී සංගීතය සහ ශ්‍රී ලංකා ජන සංගීතය යන මෑන් මෙරට සංගීතඥයින් කණ්ඩායම් දෙකකට බෙදී කරට කර හැපමින් සංවාදාත්මක විවේචනයන්හි යෙදුණා. ඒ යුගයේ මකුලලුව සූරීන්ගේ අදහස් සමාජයට ගලා ආවේ මෙම ග්‍රන්ථය මගින්. මෙම ග්‍රන්ථය මගින් ජන සංගීතයට ගැලපෙන සිද්ධාන්ත කොටස් වශයෙන් විරිත්, ලඝුගුරු මාත්‍රා, ආඝාතාත්මක අනාඝාතාත්මක, යති නියමය, විරිත් වර්ගීකරණය, ග්‍රහ, පද්‍ය ආදී විෂය කරුණු ඉදිරිපත් කර ඇත. ඊට අමතරව දේශීය තිත් තාල පද්ධතිය ගොඩනැගෙන විද්‍යාත්මක ප්‍රවේශයක්ද ඉදිරිපත් කර ඇත. තිත් සහ තිත් ප්‍රභේද පිළිබඳ දීර්ඝ විස්තරයක් මේ පොතේ ඇතුළත් කරලා තියෙනවා. ග්‍රන්ථයේ දෙවන කොටස වශයෙන් හෙළ ගී තනු නමින් කුඩාම විරිතේ සිට විශාලතම විරිත්තෙක් විවිධ ජනගී රාශියක ප්‍රස්තාර ඉදිරිපත් කරලා තියෙනවා. මීට අමතරව ටීකා, වන්නම්, ප්‍රශස්ති, විරිදු ආදී ගී පිළිබඳවත් ප්‍රස්තාර ඉදිරිපත් කරලා තියෙනවා. ශ්‍රී ලංකා ජන සංගීත අධ්‍යාපනය සඳහා පාසල් පද්ධතිය තුන මෙම ග්‍රන්ථය අදත් ගුරු කොට සලකනවා. නර්තනය, නාට්‍ය හා රංග කලාව වගේ විෂයන්වලත් මේ පොත ගොඩක් ජනප්‍රිය පොතක්.